අයිබුවන් හැමෝටම මේ අද වීඩියෝ එක කරන්න හිතුවේ මේ දවස්වල මේ පොඩි මාෆියාවක් වුණා රවුටර් අන්ලොක් කරනවා කියලා. ඒක FB එක හරහා සල්ලි අරන් රවුටර් අන්ලොක් කරලා කරපු පොඩි මේ වංචාවක් ගැන දෙතුන් දෙනෙක් මේ අර S12 Pro රවුටර් එක අන්ලොක් කරපු වීඩියෝ එකෙන් පස්සේ මට කතා කරා මේ එයාලා සල්ලි දීලා අන්ලොක් කරගෙන තියන්නේ. හැබැයි රවුටර් එක අන්ලොක් කරාට ඒකේ පෙන්න බෑන්ඩ් සමහර කට්ටියගේ බෑන්ඩ් ඔක්කොම පෙන්නනවා. ඒ වුණාට සපෝට් කරන්නේ දෙකක් තුනක් විතර. එක්කෙනෙක්ගේ බෑන්ඩ් 40 ඔන්ලි තියෙන රවුටර් එකක් බෑන්ඩ් පෙන්නන විදියට අන්ලොක් කරලා දීලා මේ ඊට පස්සේ යාට කියලා තිබ්බා සිම් එක බ්ලොක් වෙලා තියෙන සිම් එක මාරු කරගන්න කියලා. ඇත්තටම මේ වුණාට කරලා තියෙන රවුටර් එක අන්ලොක් කරලා නෙමෙයි මේ 40 ඔන්ලි තියෙන එකක බෑන්ඩ් පෙන්නන්න හදලා දීලා තමයි මේක කරලා තියෙන්නේ. එහෙනම් මේ රවුටර් අන්ලොක් කරන්න බලාපොරොත්තු ඉන්න කට්ටියට හරි අන්ලොක් කරලා යූස් කරන කට්ටියට හරි මේක මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතනවා. ඔයාලගෙත් අන්ලොක් රවුටර් එකක් පාවිච්චි කරනවා නම් හරි නැත්නම් මේ රවුටර් එක අන්ලොක් කරන්න හිතාගෙන ඉන්නවා නම් හරි මේක චුට්ටක් බලන්න. වැඩේ කරගන්න කලින් කරපු කට්ටියට නම් එයාලත් බලන්න මේ වැඩේ වෙලා තියෙනවද, තන් තියෙන සපෝට් බෑන්ඩ් ටික ඔක්කොම සපෝට් කරනවාද කියලා. මම මේ වැඩි පෙන්නන්න ගත්ත ඩයලොග් P25 එකක්. මේක මේ බෑන්ඩ් 40 only hardware වලින්ම ලොක් තියෙන රවුටර් එකක්. මේකේ ලොගින් එකට ගිහිල්ලා පෙන්නන්නම්. මේ කලින් සපෝට් කරන බෑන්ඩ් එක බෑන්ඩ් 40 විතරයි තියෙන්නේ. මේක මේ සිම් එක මම මොබයිල් සිම් එකක් දාලා තියෙන්නේ. මේක සිම් එක අප් වෙලා පෙන්නුවාට මේක සපෝට් කරන්නේ මේක මේ අර PLMN එක ඇඩ් කරලා නිසා තමයි සිම් එක අප් වෙලා පෙන්වන්නේ. ඒ වුණාට සිග්නල් සපෝට් කරන්නේ බෑන්ඩ් 40 විතරයි මේකේ සිග්නල් එක සපෝට් කරන්නේ. මෙයාලා මේක මේ ඇඩ් කරන්නේ කොහොමද කියලා පොඩි අයිඩියා එකක් දෙන්න කට්ටියට වීඩියෝ එක කරන්න හිතුවේ. මේකේ මේ ඩිෆෝල්ට් එන විදියටම තියෙන්නේ. මේකේ මේ බෑන්ඩ් 40 විතරයි සපෝට් කරන්නේ. කට්ටිය කරලා තියෙන්නේ එක්කෙනෙක්ගේ හම්බුණා මේ අර ආකේඩ් එකකින් සිම් එක මාරු කරන්න කියපු එක්කෙනාගේ මේ 40 only තියෙන එක මෙතනට බෑන්ඩ් ලිස්ට් එක දාලා මැනුවල් සිලෙක්ට් කරන්නත් තියෙනවා. හැබැයි එකක්වත් සිලෙක්ට් කරාට සිග්නල් එක වැඩ කරන්නේ නැහැ. යාට කියලා තිබ්බේ මේ සිම් එක බ්ලොක් වෙලා මේ ඩයලොග් රවුටර් සිම් එක. එයාට ඉතින් අයිඩියා එකක් තිබුණත් නැහැ වෙන සිම් එකක් දාලා බලන්න මේ එයාගේ රවුටර් සිම් එක යාට බෑන්ඩ් 3 එකෙන් හරි 1 එකෙන් හරි මේ යූස් කරන්න තමයි අන්ලොක් කරගෙන තියෙන්නේ. FB එකේ page එකක් හරහා අන්ලොක් කරලා මේ සල්ලි වලට තමයි වැඩේ කරලා තියෙන්නේ. උනාට ඉතින් දැන් මේ page එකත් වැඩ නැති කතාවක් තමයි කිව්වේ. ආයෙ කෙනෙක්ගේ සෙට් වුණා. එයාගේ බෑන්ඩ් 3840 වැඩ කරනවා. අනිත් ඒවා පෙන්වුවාට සපෝට් කරන්නේ. ඒකෙත් බෑන්ඩ් ටික ඔක්කොම පෙන්නනවා. මේින්ද ඔයාලා රවුටර් එකක් අන්ලොක් කරගන්නවා නම් FB එකක් page එකක් හරි මොකක් හරි ඔන්ලයින් එකකින් බලන්න. මේකේ දකින්න නිතරම ඔය රෙකමන්ඩ් කරන දෙතුන් දෙනෙක් ඉන්නවා. ගොඩක් කට්ටිය ඒ වගේ මේ වැඩේ හරියට කරන එක්කෙනෙක් බලලා යාළගේ රිවිව්ස් ටිකක් page එක කොච්චර පරණ එකක්ද ඒ වගේ කියලා බලලා වැඩේ කරගන්න. නැත්තම් මේ ඒ ගෙවන ගානටත් වැඩක් නැති අන්තිමේට මේ රවුටර් එකෙන් ගන්න දෙයක්වත් නැති වෙනවා. කොහොමත් රවුටර් එකක් මේ අන්ලොක් කරනවා කියන්නේ පර්මනන්ට් අන්ලොක් කරනවා නම් මේ ඒකේ රිස්ක් එක ඔයා ගන්න ඕනේ. මොකද වොරන්ටි තියෙන රවුටර් එකක් නම් වොරන්ටි ප්‍රශ්නයක් එන්න පුළුවන්. පර්මනන්ට් අන්ලොක් කරාට පස්සේ මොකක් හරි පවර් ඉෂුව එකක් හරි මොනවාම හරි ඉෂුව එකක් ඇවිල්ලා ඔයාලා රවුටර් එක මාරු කරගන්න ගියොත් කම්පැනි එකකින් ඒකේ අය වගකීමක් ගන්න නැහැ. ඒ හින්දා රවුටර් එකක් අන්ලොක් කරනවා නම් ඒකේ මේ සම්පූර්ණ රිස්ක් එක ඔයාලා අරන් තමයි අන්ලොක් කරගන්න ඕනේ. එතකොට ඒකත් අන්ලොක් කරනවා නම් අනිවාර්යෙන් අර මං කිව්වා වගේ පොඩ්ඩක් FB එකෙන් හරි ඔන්ලයින් බලන ඒ ඔයාලා බලන platform එකෙන් චෙක් කරලා බලන්න පුළුවන්. අහලා මේ හරියට වැඩේ කරන කෙනෙක් එයාලගේ රිවිව්ස් තියෙනවා. මම දැක්කා මේ FB page වල නම් නිතරම දකින්න නම් 2 3ක් තියෙනවා. මම නම් කියන්නේ නැහැ. බලන්න මේ දෙතුන් දෙනෙක් ඉන්නවා. එයාලා ගොඩක් දුරට වැඩේ හරියට කරලා රිවිව්ස් තියෙනවා. හොඳට මේ ගොඩක් කට්ටිය දානවා වැඩේ
කරලා දුන්න සාර්ථකයි මෙහෙම කියලා අන්න ඒ වගේ තැනකින් කරගන්න ඕන නම් කරගන්න ඒකෙත් රිස්ක් එක ඔයාලා අරගෙන පුළුවන් නම් මම කියන්නේ මේ පර්මනන්ට් නැතුව ඔයාලට ලෙඩ ටෙම්පරරි අන්ලොක් කරගෙන වැඩේ කරගන්න මේ මගේ කලින් S12 Pro රවුටර් එකත් අන්ලොක් වීඩියෝ එකක් දාලා තිබ්බා ඒකෙත් ටෙම්පරරි අන්ලොක් කරගෙන තියෙන්නේ මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් රවුටර් එක රීසෙට් කරලා මේ ඔයාලට දීලා ඒකේ වොරන්ටි ප්‍රශ්නයක් නැතුව වැඩේ කරගන්න පුළුවන් පර්මනන්ට් අන්ලොක් කරොත් ඒක රීසෙට් කරාට ආයෙ මේව කරගන්න බෑ මේ ඔරිජිනල් ෆර්ම්වෙයාර් එක හොයලා ගහ ගන්න වෙනවා නැත්තම් වොරන්ටි ප්‍රශ්නයක් වෙනවා එහෙම මාකට් එකකට අරන් හරි සර්විස් සෙන්ටර් එකට අරන් ගියාට පස්සේ චෙක් වෙනවා මේ අන්ලොක් කරලා කියලා තිබ්බොත් ඒකේ වොරන්ටි වලට ක්ලේම් කරගන්න බැරි වෙනවා මේක මේ රවුටර් ඉස්සරම කියන්නේ මේ රවුටර් අන්ලොක් කරනවා කියලා දැන් මේවල එනවා මේ PLMN ලිස්ට් එකක් ඒක ගොඩක් මේවල දාලා තියෙන්නේ එක මේකකට ලොක් කරලා තියෙන්නේ එතකොට දැන් මේකේ මේ 41311 කියන්නේ ඩයලොග් රවුටර් වල PLMN එක ඒක විතරක් ඇඩ් කරලා තිබ්බොත් මෙතන වෙන සිම් එකක් දැම්මට මේක ඉන්වැලිඩ් සිම් කියලා එනවා මේවා ටික මෙතනින් දැන් ඔයාලට ඕන එකේ PLMN එක මෙතනට ඇඩ් කරගත්තා නම් ඒ සිම් එක අප් වෙලා පෙන්නනවා එතකොට ඒක මේ බෑන්ඩ් සපෝට් කරනවා නම් සිම් එක සපෝට් කරනවා නම් ඒක ඇඩ් කරගත්තට පස්සේ මේක වැඩ කරන්න පුළුවන් මෙන්න ගොඩක් මෙන්න මේ ඉන්ටර්ෆේස් එක තියෙන කට්ටියට මේක වෙබ් එකෙන්ම වැඩේ කරගන්න පුළුවන් එකත් මේ වෙලාවම කියන්නම් මේ එතකොට අය මේ ඉන්ටර්ෆේස් එක තියෙන ගොඩක් රවුටර් වල කට්ටියට තමන්ට වැඩේ කරගන්න පුළුවන් ගැටලුවක් නැතුව මේ ගොඩක් රවුටර් වල බලන්න මේ තියෙනවා මෙන්න මේ ක්වික් සෙටින් කියන එකට ගිහිල්ලා මෙතනින් එකක් නෙක්ස්ට් කරන්න නෙක්ස්ට් කරලා මෙතන මේ හැෂ් එකෙන් පස්සේ ටික එඩිට් කරලා ගහන්න mcc_mnc_login කියලා ගහලා එන්ටර් එක ගහන්න එතකොට එනවා මේ PLMN ලිස්ට් එක මෙතනට ඔයා දාන සිම් එකේ PLMN එක ඉතින් ඕන එකක් ටයිප් කරන්න පුළුවන් ටයිප් කරලා ඇඩ් කරගන්න ඒක ඇඩ් කරගත්තට පස්සේ අරගෙන රීබූට් එකක් දාන්න එතකොට ඒ සිම් එකේ මේවා එක ගන්නවා ඒ වගේම මේ සපෝට් කරන ෆ්‍රීකවෙන්සි එකත් මෙතනින් ඒ විදිහටම ගිහිල්ලා ෆ්‍රීකවෙන්සි තියෙනවා නම් මේක නම් 40 only තියෙන නිසා මේ වෙනස අන්ලොක් කරාට වැඩක් නැහැ රවුටර් සිම් ඩයලොග් රවුටර් සිම් එකක් විතරයි වැඩ කරන්නේ මෙතනට මේ අර වගේම ෆ්‍රීකවෙන්සි ලිස්ට් එක ගන්නත් පුළුවන් ඒක දාලා බලන්න සපෝට් කරන ෆ්‍රීකවෙන්සි තියෙනවා නම් මෙතනින් මාරු කර ගන්න පුළුවන් මෙතන මේ ඇඩ්වාන්ස් සෙටින්ග් එකේ මේ ටික පෙන්වන්නේ නැහැ ඒ ටික මේ හයිඩ් කරලා තියෙන්නේ මෙතනින් මේ විදියට ගහලා ගන්න පුළුවන් මේකේ ලිස්ට් එක මෙතනට මේ කට්ටිය ඇඩ් කරන විදිහත් පෙන්වන්නම් කොහොමද කියලා මේක දැනට මේ බෑන්ඩ් 40 එක විතරයි පෙන්වන්නේ පොඩි දෙයක් තමයි කරන්නේ කට්ටිය මේක අන්ලොක් කරනවා කියලා පුළුවන් තරම් රවුටර් එකක් අන්ලොක් කරනවා නම් ටෙම්පරරි අන්ලොක් කරලා මේ ඔයාගේ වැඩේ කරගන්න බලන්න එතකොට ඉෂුව එකක් නැතුව වැඩේ කරගන්න පුළුවන් අනික තමයි පුළුවන් තරම් මේ රවුටර් එකේ ඔරිජිනල් ෆර්ම්වෙයාර් එකම අන්ලොක් කරලා යූස් කරන්න බලන්න වෙනම ෆර්ම්වෙයාර් මොනවා හරි ගහනවා නම් ඒකේ ලොකු රිස්ක් එකක් තියෙනවා වැඩි සාර්ථක වෙන්නත් පුළුවන් සමහරට රවුටර් එකේ මේ වැඩක් ගන්න බැරි විදියට සමහර විට ඔරිජිනල් ෆර්ම්වෙයාර් එකවත් දාගන්න බැරි විදියට වැඩේ වෙන්නත් පුළුවන් ඒ නිසා පුළුවන් තරම් තියෙන ඔරිජිනල් ෆර්ම්වෙයාර් එක හරියට දන්න කෙනෙක්ට කියලා මොකක් හරි රෙකමන්ඩ් එකක් තියෙන කෙනෙක්ට කියලා වැඩේ කරගන්න
දැන් මෙතනින් තමයි මේ ඩිස්ප්ලේ තියෙන බෑන්ඩ් ටික එඩිට් කරලා හදලා දෙන්නේ ෆර්ම්වෙයාර් එකකින්. මේක ෆර්ම්වෙයාර් එකෙන් වෙනස් කරාට වැඩක් නැහැ. මේ හાર્ඩ්වෙයාර් ලොක් වෙන නිසා මේක මාරු කරලා පෙන්නන්නම් මම. මේක මේ මෙතන මේ උඩ තියෙන ටිකත් මම මේ එඩිට් කරලා මේකත් මේ විදිහටම තමයි තියෙන්නේ. මම මේ අන්ලොක් කරන්න වෙනස් කරපු එකක්. මේක පෙන්නන්න ඕන නිසා ආපහු මේකට දැම්මේ. මේක මේ බින්දු තියෙන ටික මාරු කරලා disable එකත් මම මේ උඩ ලිස්ට් එකේ තියෙන විදිහටම එඩිට් කරා. මේකෙන් ඔයාලට මේ අර PLM ටික මෙතනින් ඕනනම් ඇඩ් කරගන්නත් පුළුවන්. මේක මම දැන් මේ දෙකක් දාලා තින්න ඕනනම් මෙතනට කමා දාගෙන තව දෙක තුනක් ඇඩ් කරාම අතන ලිස්ට් එකට ඔටෝම වැටෙනවා. එතනින් දාන්න ඕනෙත් නෑ. ෆැක්ටරි සෙට් එකක් දාන්න. මෙතනින් මේ එතනින් ගිහින් එඩිට් කරපුවාම මේක පර්මනන්ට්ම වෙනස් වෙනවා. මේක මේ ෆැක්ටරි සෙට් කරා කියලා ගැලවෙන්නේ නැහැ. එතකොට රවුටර් එක අන්ලොක් එකක් විදිහට තමයි පෙන්වන්නේ. හැබැයි එතනින් ලිස්ට් එක පෙන්නුවාට මේක හાર્ඩ්වෙයාර් වලින් මේක හાર્ඩ්වෙයාර් මම කලින් වීඩියෝ දාලා තියෙනවා මේ 25 එකක. ඒක මේ සිග්නල් මොඩියුල් එකේම ගහලා තියෙනවා බෑන්ඩ් 40 විතරයි සපෝට් කරන්න කියලා. එතකොට ෆර්ම්වෙයාර් එකෙන් කොච්චර එඩිට් කරලා මොනා කරත් වැඩක් නැහැ. මේක මේ සපෝට් කරන්නේම බෑන්ඩ් 40 වලට විතරයි. වෙනස් කරන්න පුළුවන් ෆර්ම්වෙයාර් එක විතරයි. එන්න තියෙනවා ලිස්ට් එක. මේක තමයි ගොඩක් කට්ටිය මේ ගොඩක් කියන්නේ මේ 3-4 දෙනාම එක්කෙනෙක්ගෙන් වෙච්ච වැඩක්ද දන්නේ නැහැ. කොහොම හරි වැඩි වෙලා තිබ්බේ මට ඒ හම්බෙච්ච රවුටර් දෙක තුනේම වැඩි වෙලා තිබ්බේ මෙන්න මේ විදිහට මේකේ ලිස්ට් එක පෙන්නනවා. දැන් අපිට ඕනේ මේකේ ඕන නැති බෑන්ඩ් අයින් කරගෙන ඕන එකක් සිලෙක්ට් කරගෙන දාන්න පුළුවන්. වෙයි මේකෙන් කොච්චර මේවා සිලෙක්ට් කරලා මාරු කරත් මේකේ සිග්නල් එක සපෝට් කරන්නේ නැහැ. ඉතින් එක්කෙනෙක්ට කියලා කේඩ් එකට ගිහින් SIM එක මාරු කරගන්න මේ SIM එක බ්ලොක් වෙලා තියෙන්නේ. SIM එක මාරු කරාම හරි කියලා ගොඩක් මේ වැඩේ කරන්නේ අපේ කාන්තා පාර්ශ්වයේ කට්ටියට තමයි වැඩේ වෙලා තියෙන්නේ. ඒ නිසා රවුටර් එක අන්ලොක් කරගන්න ඕන නම් සල්ලි දෙන්න කලින් මේක වෙන SIM එකක් දාලා මේ බෑන්ඩ් එකකින් එක සිලෙක්ට් කරලා පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඔයාට ඕනේ බෑන්ඩ් එකකින් ඒ SIM එකට සිග්නල් එනවද කියලා කන්ෆර්ම් කරගෙනම මේ වැඩේ කරගන්න. නැත්තම් බොරුවට සල්ලි දුන්නට වැඩක් නැති වෙයි. ඉතින් ඔන්න ඔයක තමයි කරලා තියෙන්නේ. අන්ලොක් කරනවා කියලා කරන්නේ ගොඩක් වෙලාවට මේ බොරු කරන කට්ටිය. ඇත්තටම මේවා කරන කට්ටිය නෙමෙයි වැඩි හරියටම කරන කට්ටිය ඉන්නව නෑ කියන්නේ. ගන්න සාධාරණ වැඩි. ඒ කියන්නේ කවුරු හරි මේකක් අන්ලොක් කරගන්න මේ try කරන්නේ. එයාට මේකෙන් අන්ලොක් රවුටර් එකක් ගන්න ගොඩක් ගණන් යන නිසා නැත්තම් අරන් තියෙන එක මේ අන්ලොක් කරගෙන වෙන SIM එකක් දාලා මොකක් හරි ඉෂුව එකක් තියෙන නිසානේ. ගොඩක් වෙලාවට මේ ඒක ඔය කතා කරපු දෙතුන් දෙනාම ඉස්කෝලේ මේ යන කට්ටිය මේවම ඔන්ලයින් ක්ලාස් කරන්න සිග්නල් නැහැ කියලා එහෙම කට්ටිය තින් පව් වැඩේ සල්ලි දීලා වැඩේ කරගන්නත් පෙරලා වෙන කරන්න දෙයක් තිබෙත් නැහැ. මේ අනිත් එක කියන්න ඕනේ මම මේ වෘත්තීය වශයෙන් රවුටර් අන්ලොක් කරන කෙනෙක් නෙමෙයි. මේ මම පාවිච්චි කරන රවුටර් මගේ අවශ්‍යතාවය සඳහා අන්ලොක් කරගෙන පාවිච්චි කරනවා. ඒවා ඉතින් තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා වීඩියෝ දැම්මට ගොඩක් කට්ටිය එක රවුටර් මොඩල් දාලා තිබ්බා මේක අන්ලොක් කරන්න වීඩියෝ එකක් දාන්න කියලා. දැනට මල් ළඟ
ඩිවයිස් ලොට් එකක් නෑ දැන්ට තියෙන මම පාවිච්චි කරන ඩිවයිස් මගේ අවශ්‍යතාවයට අන්ලොක් කරපුවා ඒවල මේ වීඩියෝ තමයි දැම්මේ. අනිත් ඒවා ඩිවයිස් සම්බුනොත් ඒවා try කරලා වැඩි කරගන්න පුළුවන් වුණොත් වීඩියෝ එකක් දාන්න. ඒ නිසා මේ ඔයාලා රවුටර් එකක් අන්ලොක් කරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අනිවාර්යෙන් චුට්ටක් මේ හරියට හොයලා බලලා FB එකේ ඉන්නවා 2-3 දෙනෙක් මම නිතරම දකිනවා. නම් 2-3ක් තියෙනවා මේ වැඩි ගොඩ කාලයක් කරන මේ ගොඩක් පරණ account තියාගෙන කනෙක්ෂන් මේවා කරන මේ අන්ලොක් කරන කට්ටිය ඉන්නවා. ඒ වගේ මේ වැඩි සාර්ථකව කරලා දෙන කෙනෙක් බලලා රිවිව් එකක් බලලා අපේ මැසේජ් එකක් දාලා කට්ටියකින් අහලා හරි එයාගේ අනිවාර්යෙන් page එක බලන්න ළඟදී හදපු එකක්ද මොකද ගොඩක් කට්ටිය කරන්නේ එකක් අන්ලොක් කරනවා වගේ ඊට පස්සේ page එක delete කරලා දානවා හරි නැත්නම් ඒ group එක අයින් කරලා දාලා ඊට පස්සේ එකක් හදා ගන්න ඔය වගේ වැඩ තමයි මේ කරන්නේ. ඒ නිසා ඒක හදලා තියෙන කාල සීමාව පොඩ්ඩක් බලන්න කොච්චර කල් පරණ එකක්ද කියලා. එතකොට එයාට දාලා තියෙන රිවිව් දාලා තියෙනවා කට්ටිය මට මෙහෙම කරලා දුන්නා කියලා එයාලට මැසේජ් එකක් දාලා හරි බලලා එහෙම මේ නමක් තියාගෙන වැඩි ක්වොලිටි එකට කරන කෙනෙක්ට කියලා අන්ලොක් කරගන්න බෑ. රිස්ක් එක ගන්න ඕනවාමයි යාලත් කොච්චර රවුටර් එකක් අන්ලොක් කරත් මේ ඒක රිස්ක් එක තියෙන්නේ Tamanට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත්. ඒ නිසා මේ වැඩි සේෆ්ටි කරගන්න හරි කෙනෙක් බලලා මේ වගේ බෑ මේ වැඩක් නැති දේවල් නම් කරගන්න එපා. මේ ඩයලොග් S10 එක 28 සමහර ඒවා තියෙනවා. එතකොට මේ 25 නම් කොහොමද බෑන්ඩ් 40 විතරයි සපෝට් කරන්නේ. මේ එතකොට ඩයලොග් ලගින් S12 එක බෑන්ඩ් 3843 විතරයි සපෝට් කරන්නේ. ඒ වගේ වලත් ඉතින් මේ වගේ ඕනේ තරම් ලිස්ට් එක දාලා දෙන්න පුළුවන්. දැම්මට වැඩක් නැහැ. මේ අර වගේ ඒක රවුටර් එකේ මොඩියුල් එක සපෝට් කරන සිග්නල් ටික විතරයි සපෝට් කරන්නේ. මෙතන ෆර්ම්වෙයාර් එකෙන් කොච්චර මේවා පෙන්නුවත් වැඩක් නැහැ. ඒ නිසා මේ හොඳට බලලා වැඩේ කරගන්න. කවුරු හරි අන්ලොක් කරගන්න බලාපොරොත්තු ඉන්නවා නම් ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක මොකක් හරි අදහසක් හරි මොකක් හරි මෙහෙම දෙයක් වෙලා තියෙනවා නම් හරි අන්ලොක් කරගන්න ඉන්නවා නම් හරි මොකක් හරි ඉෂුව එකක් තියෙනවා නම් මේකට කමෙන්ට් එකක් හරි නැත්නම් FB page එකට මැසේජ් එකක් හරි දාන්න දෙයක් පුළුවන් විදිහට සපෝට් එකක් දෙන්න. හරි එහෙනම් ආයි වීඩියෝ එකේ හම්බෙන්න ඔක්කොටම ජය වේවා.